ආයු බොහෝ වේවා සියලුම දෙනාට සාදරයෙන් පිළිගන්නවා YouTube channel එකට. වරාය අධිකාරියේ ඉතිහාසය පිළිබඳව සටහනක් තියන්න තමයි මම ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මං හිතන්නේ ඔයාලා මේ දකින්නේ ග්‍රැන්ඩ් එකක් වෙන්න ඕන. ඒ කියන්නේ ඔයාලා දන්නවා පෘතුගීසීන්ගේ සමයේ, ලන්දේසීන්ගේ සමයේ, බ්‍රිතාන්‍ය සමයේ මේ වරාය පාලනය කරලා තියෙනවා. ඉතින් ඒ කාලේ සිටම භාවිතා කරපු උපකරණ වෙන්න ඕන මේ තියෙන්නේ. ඉතින් වරාය අධිකාරියේ ඉතිහාසය ගැන සඳහන් කරද්දී කොළඹ වරාය වසර 2000කටත් වඩා පැරණි ඉතිහාසයක් තියෙන වරායක් විදියටයි හඳුන්වන්නේ. ඉතින් ඔයාලට මේ පේන ඒවත් එක්ක නේද බලා ගන්න පුළුවන්. ඉස්සර භාණ්ඩ ප්‍රවාහනය සඳහා භාවිතා කරලා තියෙන දුම්රියකුත් තියෙනවා වරායට. ගොඩබිමේදී දැන් වරායට භාණ්ඩ ප්‍රවාහනය කරන්න එපේ. වරායින්නේ වෙනත් රටවල් වලට ප්‍රවාහන කටයුතු සිද්ධ වෙන්නේ හරිද නැව මාර්ගයෙන්. ඉතින් ඒ වගේ දුම්රියත් භාවිතා කරලා තියෙන ගොඩබිම් ප්‍රවාහනය සඳහා. ඉතින් මේ වරාය අධිකාරියේ කෞතුකාගාරයට තමයි අපි ප්‍රවිෂ්ඨ වෙන්නේ. වසර 2000කටත් වඩා පැරණි ඉතිහාසයක් සහිත ඇත්තටම ඉන්දියන් සාගරයේ ඉතාමත් වැදගත් උපාය මාර්ගික වෙළඳ මධ්‍යස්ථානයක් විදියට කොළඹ වරාය භාවිතා කරලා තිනවා. මේකේ යුගයන් කීපයක් පසු කරමින් තමයි මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට පේන්නේ මේ වරාය අධිකාරියේ කෞතුකාගාරයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඉස්සෙල්ලම කියන්න ඕන මේ කෞතුකාගාරයේ ඇතැම් දේවල් අපිට වීඩියෝ කරන්න අවස්ථාව උදා වෙන්නේ නැහැ. මම ඔයාලට මේ යන ගමන් පැහැදිලි කිරීම කරන්නම්. මේ ටික වීඩියෝ කරාට ඔයාලට ඉස්සරහට තියෙන ගොඩක් දේවල් වීඩියෝ ආධාරයෙන් පෙන්වන්න බෑ. මොකද ඡායාරූප ගැනීමට අවසරයක් නැහැ. ඉතින් ඔයාලට මේ අනුරුවක් පේන්නේ විජේ කුමරුගේ සංක්‍රමණය මොන වගේ මට්ටමකින්ද සිද්ධ වුණේ කියලා. ක්‍රිස්තු පූර්ව 5 වෙනි සියවසේ වගේ විජේ කුමරුගේ සංක්‍රමණය සිද්ධ වුණේ කොහොමද කියලා පෙන්වන්න කරන්නේ ඒ. ඉතින් ඔයාලා දැන් මේ ඊළඟට අනුරුව දකින්නේ වරායට සේන්දු වුණ සංගමිත්තා තෙරණිය. ඔයාලට පේන ශ්‍රී මහ බෝධි අංකුරයේ රැගත් නෞකාව ඒ අනුරුව වලට නිර්මාණය කරලා තිනෝ පේනවා. ඉතින් ඔයාලා මේ දකින්නේ පාහියන් භික්ෂුවගේ සංක්‍රමණය. මේ ඊළඟට ඔයාලා දකින්නේ ක්‍රිස්තු වර්ෂ 1344 දී අරාබි ජාතික ඉබන් බතූතාගේ සංක්‍රමණය සිද්ධ වෙච්ච. ඊළඟට ක්‍රිස්තු වර්ෂ 1505 දී පෘතුගීසීන්ගේ සංක්‍රමණය තමයි මේ නිරූපණය වෙන්නේ. ඉතින් ඔයාලට ඊළඟට පේන්නේ ඇත්තම ගෝත්‍රය මේ පෘතුගීසීන්ගෙන් කොළඹ වරාය අල්ලා ගැනීම නිරූපණය කරන කොටස. ඊළඟට ඉංග්‍රීසි ජාතිකයන් වරාය අල්ලා ගැනීම තමයි තියෙන්නේ. ඉතින් වරායේ ඉතිහාසය ගැන තවත් කරුණු සඳහන් කරන්න තියෙනවා. ඒ අතරේ මම ඔයාලට පෙන්නන්නම්. ඇත්තටම ඊළඟට අපි යන්නේ වරායේ චෛත්‍යයට. මම හිතන්නේ තට්ටු 11ක් වගේ නගින්න තියෙනවා. 11ක් නැග්ගට පස්සේ තමයි චෛත්‍යයට අපට ගොඩවීමේ හැකියාව තියෙන්නේ. ඒ අතරදී ඉතින් මම වරාය පිළිබඳ තව ටිකක් පැහැදිලි කිරීමක් කරන්නම් ඔයාලට වරාය ඉතිහාසය පිළිබඳව. ඉතින් කොළඹ වරාය ගත්තොත් එහෙම අතීත යුගයක් තිබ්බා ක්‍රිස්තු වර්ෂ 1505ට පෙර. ඇත්තරම රෝම අරාබි චීන වෙළඳුන් වසර 2000කට පෙර සිටම කොළඹ ස්වභාවික වරාය ගැන දැනගෙන ඉස්සර ස්වභාවික වරායක් විදියට තමයි ඉතින් දැනගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලෝ විශේෂයෙන් කුරුඳු මැණික් කුළුබඩු වර්ග නේද මෙහෙන් ගෙනහිල්ලා තිනවා. ඉතින් ඔයාලට පේන්නේ ඇත්තරම චෛත්‍ය නැග්ගට පස්සේ චෛත්‍ය උඩටම තාම නැහැ. කොළඹ නගරයත් ඒ වගේම වරාය සම්පූර්ණයෙන්ම නැරඹීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට කිව්වා වගේ ඉතින් අරාබි ජාතිකයන් ඒ වගේම කෝට්ටේ රාජධානිය තුල කොළඹ වරාය, කොළඹ තොට වරාය නමින් හඳුන්වලා තිනවා. ඊට පස්සේ ඉතින් පෘතුගීසීන්ට යටත් විජිත සමයක් තිබ්බා. එයාලා ඇත්තටම වරාය අසලම කොටුවක් ඉදි කළා. ඒගොල්ලෝගේ බලය තහවුරු කරගත්තා. ඒ අතරේ ලන්දේසීන් පැමිණුණු ක්‍රිස්තු වර්ෂ 1656
1796 කාලය තුල පෘතුගීසීන් පරද්දලා නේද ලන්දේසි අල්ලගන්නවා බලකොටු. ඊට පස්සේ බ්‍රිතාන්‍යයන් 1796 සිට 1948 තෙක් කොළඹ වරාය අත්පත් කරගෙන කෘත්‍රිම වරායක් විදියට සංවර්ධනය කරන්න ගන්නවා. ඉතින් ඒ අතර ඔයාලා මේ දකින්නේ කොළඹ වරාය චෛත්‍ය බලන්න උඩ ඉඳන් බලද්දී ඉතින් කොළඹ වරාය සම්පූර්ණයෙන්ම ඔයාලට පේන ওই කොළඹ වරායේ ගොඩක් පර්යන්තයන් අපිට දකින්න පුළුවන්. ඒකම ඔයාලට පේනවා නෙළුම් කුළුණ දිස්වන ආකාරය. ඉතින් ඔයාලට කියන්න ඕන ඇත්තටම ඉංග්‍රීසීන්ගෙන් පස්සේ නිදහස් යුගයට 1948න් පස්සේ වර්තමානයේ දක්වා කොළඹ වරාය ඉතාමත් යහුසුලුව සංවර්ධනය වෙමින් පවතින වරායක් විදියට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම කොළඹ වරාය 1948න් පස්සේ 1954 දී එලිසබෙත් රැජිනගේ නමින් ක්වීන් එලිසබෙත් පර්යන්තය නමින් පර්යන්තයක් විවෘත වෙනවා මුල්වරට. ඉතින් තවදුරටත් ඔයාලට කියන්න තියෙන්නේ කොළඹ වරාය සෑහෙන්න වැදගත් රටක් විදියට. ඇතරම වැදගත් වෙන එක හේතුවක් තමයි ගැඹුරු මුහුද. ලෝකයේ ඕනෑම විශාලතම නෞකාවක් නැවැත්වීමේ පහසුකම් කොළඹ වරාය තුල තියෙන බවට අපිට කියන්න පුළුවන්. ඔයාලට පේන්නේ මේ වරාය චෛත්‍ය උඩ ඉඳන් පෝර්ට් සිටි ව්‍යාපෘතිය. පෝර්ට් සිටි එකත් ඇත්තටම සීග්‍රයෙන් සංවර්ධනය වෙනවා අපිට දකින්න පුළුවන්. වරාය චෛත්‍යයට ඇත්තටම නැග්ගට පස්සේ ගොඩාක් අවට පරිසරය අපිට නරඹන්න පුළුවන්. ඔයාලට පේනවා වරාය හරහා දිවෙන අධිවේගී මාර්ගයක් තියෙනවා. ඒකෙත් වැඩ කටයුතු සෑහෙන ප්‍රමාණයක් අවසන් වෙලා තිනවා. ඉතින් ඔයාලට කියන්න ඕන කොළඹ වරායේ තියෙන තවත් වැදගත්කමක් තමයි ගැඹුරු මුහුද විතරක් නෙමෙයි. ඇත්තට මේක සම්ප්‍රේෂණ මධ්‍යස්ථානයක් විදියට හඳුන්වන්න පුළුවන්. ගොඩක් වෙලාට වරායට ලැබෙන භාණ්ඩ වලින් 80%කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට නැවත යවන භාණ්ඩ විදියට තමයි සලකන්නේ. ඔයාලට පේන එක පර්යන්තයක් රතු පාටින්ම පේනවා. ඉතින් ඒ පර්යන්ත තුල මෙහෙයුම් කටයුතු මේ වෙද්දිත් සිද්ධ වෙනවා. ඒ වගේම වරාය ස්ථානීය වැදගත්කම ගැන කතා කරොත් එහෙම නැගෙනහිර සහ බටහිර යාකරන මුහුදු මාර්ගයේ මැදේ තමයි මේක වරාය පිහිටලා තියෙන්නේ. ඒක ලොකු වැදගත්කමක්. ලංකාවට විදේශ විනිමය උපයා ගන්න පුළුවන් කේන්ද්‍රස්ථානයක් බවට වරාය පත් වෙලා තියෙනවා. තවත් ඔයාලට පේන්නේ මෙහෙයුම් කටයුතු සිද්ධ වෙන අතරතුරදී ඔයාලට පේනවා බලන කොච්චරක් මෙහෙයුම් කටයුතු සිද්ධ වෙනවද කියලා. බහාලුම් ගොඩාක් නැව්වලට පටවනවා. ඒ වගේම වරාය චෛත්‍ය ඉඳලා ඔයාලට පේන තවත් මෙහෙයුම් කටයුතු සිද්ධ වෙනවා. රතු පාටින් දැක්වෙන ග්‍රැන්ටි ග්‍රේන් හරහා. ඒ වගේම ඔයාලා දකින්නේ කහ පාටින් තියෙන ග්‍රැන්ටි ග්‍රේන් ඒවනම් අයිති වෙන්නේ බටහිර WCT පර්යන්තයට. දැන් ඉතින් අපි ඊළඟට වරාය චෛත්‍ය ඇතුළටම ගමන් කරනවා. වරාය චෛත්‍ය ඇතුළට ගියාට පස්සේ ඇත්තටම ඔයාලට පේනවා චිත්‍ර ඇඳලා තිනවා. විශිෂ්ට නිර්මාණයක්. ඉතින් වරාය අධිකාරිය ගැන මං හිතනවා ඔයාලා
දැනුමක් ගන්න ඇති ඉතිහාසය පිළිබඳව දැනුමක්. ඉතින් මේකෙන් පස්සේ අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. හැමෝටම තෙරුවන් සරණයි.